අයිබෝන් ජයග්‍රාහී සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබට මං හිතන්නේ මේ ක්‍රිකට් කියපු ගමන් මේ වෙලාව එක පාරටම අයියෝ ආයෙනම් ක්‍රිකට් ගැන අපි කතා කරන්නේ නැහැ කියලා කිව්වට අද මැච් එක 6 මාටම පටන් ගන්නීද කියලා පොඩි සැකයක් ඔබේ හිතේ තියෙනවද? අපි දන්නවා ක්‍රිකට් වලට ඒ තරම්ම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ආදරේ. ඉතින් ඒ හින්දා තමයි අදත් තරගය පටන් ගන්න කලින් මේ තරගය පිළිබඳව අපි පූර්විකාවක් ඔබ ඉදිරියේ තබන්න මේ විදිහට ක්‍රික් ටයිම්ස් අපේ අලුත්ම YouTube නාලිකාව ඔස්සේ කල්පනා කරන්න. ඉතින් ආරාධනා කරනවා ක්‍රික් ටයිම්ස් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් පාකිස්තානයේ තමයි මේ තුන්කොන් T20 තරගාවලිය පැවැත්වෙන්නේ. පාකිස්තානයේ සිම්බාබ්වේ සහ අපි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙනවා. දැන් තරඟ දෙකක්ම පවත්වල අවසානයි. ඒ තරඟ දෙකේ ජයග්‍රහණය හිමි කරගන්නේ පාකිස්තානය සහ සිම්බාබ්වේ. එතකොට අපි මුහුණ දුන්නු එක් තරගයක් පරාජයට පත් වුණා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව. දැන් අද අපිට හම්බ වෙන්නේ තීරණාත්මක තරගයක්. පාකිස්තානයට එරෙහිව තමයි අපි තරඟ වදින්නේ. අපරාජිතව ඔවුන් ඉන්නවා. පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම එරෙහි විශිෂ්ට ජයග්‍රහණයක් පාකිස්තානය ලබා ගත්තා. දැන් අද තරගය ගැන අපි කතා කරොත් මුලින්ම ග්‍රවුන්ඩ් එක. ග්‍රවුන්ඩ් එක රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පාකිස්තානයේ මේ ක්‍රීඩාංගණය තුල T20 තරඟ පවත්වලා තියෙන 11ක් විතරයි. 11 වෙනි තරගයේ තමයි අර අපි සිම්බාබ්වේ කණ්ඩායමට අන්ත විදිහට පරාජයට පත් වුණා. අපි මතක් කරන්නවත් අකමැති තරගය 11 වෙනි තරගය T20 මේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ. ඉතුරු තරඟ 10ටම සහභාගී වෙලා තියෙනවා පාකිස්තාන කණ්ඩායම. මේ තරඟ 10 අතරින් 5ක් පාකිස්තානය, ඒ කියන්නේ T20 තරඟ ගැන මම මේ කතා කරන්නේ, 5ක් ජයග්‍රහණය කරලා තියෙනවා පාකිස්තානයේ, 5ක් පරාජයට පත් වෙලා තියෙනවා. ඊළඟ විශේෂම කාරණාව තමයි රාවල්පින්ඩි T20 තරඟවල පාකිස්තානය ජයග්‍රහණය කරපු තරඟ 5ම ජයග්‍රහණය කරලා තියෙන්නේ දෙවනවර පන්දුවට පහර දීලා. ඉතින් ඔබ දන්නවා මේ වෙනකොට රාවල්පින්ඩි වල මුලින්ම බෝල් කරන එක හොඳයි. දෙවනවර මේ පන්දුවට පහර දෙද්දි ටිකක් අමාරු වෙනවා. හැබැයි මුලින් පන්දුවට පහර දීලා ලකුණු 160ක් 170කට ගියොත් ඒක හොඳ ඉලක්කයක්. දෙවෙනිවර පන්දුවට පහර දෙන කණ්ඩායමට ලං වෙන්න අමාරු. ශ්‍රී ලංකාවට උනේත් ඇත්තටම කිව්වොත් ඒ වැඩේ තමයි. හැබැයි ඊට එහා අපේ දුර්වලතා තියෙනවා. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක තමයි මෙහෙවන්නේ. ඉතින් දසුන් ශානකගේ මේ පාකිස්තානයට එරෙහිව වාර්තා බැලුවොත් එහෙම ඔබ මවිත වේවි. මොකද පාකිස්තානයට එරෙහිව දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා T20 කණ්ඩායම කවදාවත් පෙරදිලා නැහැ. මම මේ අපේ අතීත තරඟ වාර්තා ටිකක් අරගත්ත. දසුන් ශානක පාකිස්තානයට එරෙහිව කිසිම තරඟයකදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළා නැහැ. සහභාගී වුණු තරඟ 5ම ජයග්‍රහණය කළා තියෙනවා. 2019 දී ඔබට මතක නම් වයිට් වොෂ් කරා. තරඟාවලිය තරඟ 3කින් සමන්විතව තිබුණා. 3ම T20 තරඟ 3ම ජයග්‍රහණය කරා. ඒත් එක්කම ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ දෙකකදී ශ්‍රී ලංකාව පාකිස්තානය හම්බ වෙනවා T20 තරඟ රටාවේදී. ඒ තරඟ දෙකක් ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් ඒත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟයට එන්නේ ලකුණු 67ක දරුණු පරාජයකට මුහුණ දීලා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව. ඒක විශේෂයි. මොකද අපි මීට කලින් සැප්තැම්බර් 6 වෙනිදාත් මේ විදිහටම ලකුණු 80කට විතර ඕල් අවුට් වුණා සිම්බාබ්වේ දේශයේ පැවතුණු T20 තරගයේදී. ඉතින් කොහොම නමුත් මේ තරගයට පාකිස්තානය එන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව කොහොම හරි මේ තරඟය දෙන්නන්න ඕනේ. හැබැයි දසුන් ශානකගේ නායකත්වයෙන් පාකිස්තානයේ ඉස්සරහා පරාජයට පත් නොවුණු කණ්ඩායමක් විදිහට තමයි අද ශ්‍රී ලංකාව තරඟ බිමට එන්නේ. හැබැයි මතක තියාගන්න අපි එක්දින තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පරාජයට පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයම කොහොම වුණත් අද තරඟය අලුත්. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක කෙනෙක්ගේ ජයග්‍රහණය වෙනස් වෙන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒක මං හිතන්නේ ඊයේ දවසේදී යෝන් ආසියානු කුසලානය, යෝන් ආසියානු ශූරංගේ කුසලානය ඔබ බැලුවා නම් එහෙම සෙමිෆයිනල්, දෙවෙනි සෙමිෆයිනල් එක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණේ මේ තරගය. ශ්‍රී ලංකාව අපූරු ආරම්භයක් ලබා ගත්තා. පළමු පන්දුවාර 2-3 ඇතුළත මං හිතන්නේ ලකුණු 30 40 50 සීමාවට ආවා. හැබැයි එක තැනකදී සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ අර අපේ ලොකු අයියලගේ මැද පෙළ දුර්වල ක්‍රීඩා විලාශයෙන්ම මේ පොඩි මල්ලිලටත් බෝ වුණා. එකපාරට කඩළු එක පිට බිඳෙන්න ගත්තා. හැබැයි ඊට පස්සේ අවසාන භාගයේදී මිලාන් රත්නායක හුදකලා ඉනිමක් දියත් කරනවා. හැබැයි අවසානයේදී අවසාන පන්දුවාරයේදී විනිසුරුවරුගේ දුර්වල තීරණයක් හමුවේ ඔහු දැවී යාමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දවසේදී යෝන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට මුහුණ දෙන්න තිබ්බ අවස්ථාවත් අපි මග ඇර ගන්නවා. ඒක ඉතින් දුර්වල ක්‍රීඩා විලාශය එක පැත්තකින් බලපෑවා. අනිත් පැත්තෙන් අන්තිම මොහොතේදී මිලාන් රත්නායක දැවීගේ ක්‍රීඩකෙක් විදිහට කඩළු මුවා කිරීමේ වරදට හසු කරා විනිසුරු. ඒක දුර්වල තීරණයක් විදිහට තමයි ජාත්‍යන්තර මාධ්‍ය විචාරකයන් හැමෝම කිව්වේ. මං හිතන්නේ ඒක බලපු කෙනෙක්ට තේරෙන ඕනම වෙලාවක මේක අවුට් එකක් නෙමෙයි. කොහොම වුණත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඉතින් ඒ හින්දා
අද තරගය මට හිතෙන දෙපිලටම විවෘතයි. අපිට මේක අලුත් තරගයක් දසුන් ශානකගේ නායකත්වයෙන් අපි බලමු අද දවසේදී බොහෝ දුරට කණ්ඩායමේ එක් වෙනස්කමක් හෝ තවත් වෙනස්කම් දෙකක් සමහර විට සිද්ධ වෙන්න පුළුවන් කියලා තමයි පාකිස්තානයෙන් අපිට ආරංචි වෙන්නේ. කොහොම නමුත් තව සුළු මොහොතකින් තරගය ආරම්භ වෙනවා. අපි සූදානම් කොළඹ ටයිම්ස් සහ ක්‍රික් ටයිම්ස් ඔස්සේ මේ තරගයේ සියලු තොරතුරු ඔබට වාර්තා කරන්න ආරාධනා කරනවා ක්‍රික් ටයිම්ස් එක්ක දිගින් දිගටම රැඳෙන්න කියලා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී සන්ධ්‍යාවක්.